හොඳයි බලමු කොහොමද සිංගල් ලෙගින් කරන කාෆ් රේසින් වේරියේෂන් එකක් ගන්න ලෙග් ප්‍රෙස් මැෂින් එකට ඇවිල්ලා ඉතින් අපි කකුල් දෙකෙන් මේක කරද්දී සෑහෙන ලොකු weights ටිකක් අපිට මේකට ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් තමයි මේ කරන්නේ මෙන්න. හොඳයි මෙතනට එද්දී අර සේම් ටෙක්නික්ස් ටිකම තමයි අපි අපේ කාෆ් එක මෙහෙම තියන නියුට්‍රල් පොසිෂන් එකේ මෙන්න මේ යට ඉඳන් මෙන්න මිඩ් පොසිෂන් එකට විතරයි සෙල්ලම් කරන්නේ උඩට මෙහෙම කරලා ගන්න නැහැ. ඒක හැම මෙතන තියෙනවා ඊට අපි මෙතන ඉඳන් මෙතන තමයි සෙල්ලම් කරන්නේ. හැබැයි එකපාරට එක කකුල ගන්න කරන හින්දා ඔයාගේ මුළු ඇඟත් එක්කම ඔයා නිකන් කකුල් දෙකෙන් මෙහෙම කරනවා නම් එකක් මෙහෙම තියලා රොබෝ කෙනෙක් වගේ මේක ටර්මිනේටර් වගේ මෙහෙම කරන්නේ නැහැ. අපි එහෙම කරන්නේ කකුල් දෙකෙන් කරන එක අපේ මෙන්න මේ කකුල අරගෙන අපි මෙන්න මේ පැත්තෙන් පෙන්නුවොත් එහෙම මේ තියෙන කකුල පොඩ්ඩක් මෙන්න මේ අස්සෙන් තියා ගන්නවා. ඊට පොඩ්ඩක් මේ සයිඩ් එකට අපි මෙහෙම බර වෙනවා. ඊට පස්සේ තමයි අපි මේක අන්රැක් කරලා කරන්නේ. කොහොම තමයි අපි කරගෙන යන්නේ. ඊට පස්සේ අන්රැක් කරද්දී අපි කරන්නේ අනිත් කකුලේ සපෝට් එක ගත්තා. මෙහෙම තියෙන කකුල උඩට මෙහෙම කරලා කන්ට්‍රැක්ට් කරා. මේක ටෙක්නික් එකක් ස්ටාර්ට් කරද්දී මෙහෙම කරලා උඩට කන්ට්‍රැක්ට් කරා. ඊට පස්සේ මෙහෙට ආවා. දැන් perform කරගෙන යනවා. ඔන්න ඊට පස්සේ අනිත් කකුලෙත් උදව අරගෙන මෙන්න මෙහෙම කරලා උඩට ප්‍රෙස් කරනවා. මේක අපි ස්ටාර්ට් කරද්දී තමයි මෙන්න මෙතන ඉඳන් උඩට උස්සලා ඊට පස්සේ හිමින්සරේ ගන්නෙ. මේක එහෙම කරද්දී ඔයාලට එක්ස්ට්‍රා සපෝට් එකක් දෙනවා. ඔයාගේ මසල් එක කන්ට්‍රැක්ෂන් පොසිෂන් එකේ ඉඳන් හිමින්සරේට ස්ට්‍රෙච් වෙද්දී වැඩියෙන් ෆෝස් එක මුලින්ම ජෙනරේට් කරනවා. එතනදී විතරමයි අපි ඒක ගන්න. ඊට පස්සේ මෙහෙම උඩට ගත්තා. ෆස්ට් ස්ටෙප් එක ස්ලෝලි නෙගටිව් එක ඩවුන් කරා. ඊට පස්සේ මෙතනට ආවා. මෙහෙම තව එක දිගට කන්ටිනියු කරගෙන යන්නේ. හැම වෙලේම weight එක පහත් කරද්දී හුස්ම ගන්නවා බඩ ඇතුලට weight එක ඔසවද්දී හුස්ම පිට කරනවා. රිපීට් කරනවා. හැම වෙලේම වොක් කරන සයිඩ් එකට මෙන්න මෙහෙම ලීන් වෙලා ඉන්න. එතකොට ලේසි වට මේක කරගෙන යනවා. That's it. ඒකයි මම කියන්නේ මම හිතුවා ක්ලියර් කළා.